යාළුවෝ හැමෝම හොඳින් නේද? ඉතින් අන්න මං උදේම නැගිටලා මේ ලස්සනම view එක බලන්න ගොඩක් ආසයි. ඉතින් මෙතෙන්ට වෙලා චුට්ටක් වෙලා ඉඳලා ඊට පස්සේ තමයි මම වොෂ් එකක් දාගන්න යන්නේ. ඉතින් කොහොමද කියන්නකෝ මේ දවස්වල ඔයාලා හැමෝම හොඳින් ඉන්නා නේද? ඉතින් දිගටම මගේ vlog එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් බලමු අද අපි මොකද කරන්න කියලා. උදේට මූණ වොෂ් කරද්දී මම මොනවත් සබන් මොනවත් මූණේ ගාන්නේ නැහැ. මම අහලා තියෙනවා උදේම මූණට එහෙම මොනවත් එකතු කරගන්න නැතුව පිරිසිදු ඇල් වතුරෙන් හොදන එක මූණට හොඳයි කියලා. ඉතින් මම කාලයක් තිස්සේ ඒක දැන් කරගෙන එනවා. එහෙම ඉතින් වරදක් නැහැ ඒකෙන්. ඊට පස්සේ මම අවුව තියෙන දවසක් නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීම් එකක් යූස් කරනවා. මොකද නිතර එළියට යවෙනවා. එතකොට ඒක මේ එළියට යන වෙලාවට ඉතින් ඒ සන්ස්ක්‍රීම් ඇප්ලයි කර ඉන්න විදිහක් නැහැනේ. ඒක නිසා ඊට පස්සේ උදේට මම ආය ඩියෝඩ්‍රන්ට් එකක් යූස් කරනවා. ඊට පස්සේ මගේ කොහොඹලී පනාවෙන් කොණ්ඩේ හොඳට පීර ගන්නවා. ඔය ටික තමයි මම උදේම කරන්නේ. මට ගොඩක් දේවල් උදේට කර ඉන්න වෙලාවක් නැහැ. අනිත් වැඩ ටික ඉක්මනට පටන් ගන්න තියෙනවා. ඒක නිසා ඉතින් ලෑස්ති වෙලා මේ ඇඳුමකුත් දාගෙන වැඩ ටික ඉවර කරගන්න ඉක්මනටම යනවා. ඉතින් මං හිතුවාද ඔයාලට මේ කොහොඹලී පනාව ගැන චුට්ටක් කියන්න ඕනි කියලා. මොකද අපි කාලයක් තිස්සේ ප්ලාස්ටික් පනාවලටනේ හුරු වෙලා හිටියේ. ඉතින් මම දැක්කා අපේ මේ ඔළුවට හරිම හොඳයි කියලා මේ ස්වභාවික දෙයකින් හදලා තියෙන මේ කොහොඹලී පනාව. ඉතින් මම ඒක දැකලා ඒක ගෙන්න ගත්තා. ඒ වගේම මම එතකොට දැක්කා ඒකේ තියෙනවා ඔළුවේ කැක්කුම් වගේ දේවල් අඩු වෙනවා කියලා. ඇත්තට මේක ඇත්ත. මම ඒක නිසා හිතුවා ඒක ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. මොකද හැමෝන්ටම මේ වගේ දේවල් වැදගත් නේ ඉතින්. ඔය නිතර එන පොඩි ඔළුවේ කැක්කුම් වගේ දේවල් ඇත්තටම මේ පනාව යූස් කරන්න ගත්තට පස්සේ මට නම් නැති වුණා. ඉතින් ඒක ගොඩාක් වටිනවා. ඇත්තටම අපේ ස්වභාවික වටිනා දේවල් ඉතින් මග හැරගෙන අපි මේ අලුත් විදිහට යන දේවල් යූස් කරන එක ඉතින් ඇත්තටම ලොකු අපරාධයක් අපේ මේ හොඳ දේවල් තියෙද්දි. පස්සේ සුපුරුදු විදිහට මගේ ඇඳුම් ටික වෙන් කරගන්න එක තමයි මම මේ දැන් කරන්නේ. වොෂින් මැෂින් එකට දාන ටිකයි
අතින් සෝද ගන්න අලුත් ඇඳුම් ටිකයි වෙන් කරගන්න එක තමයි දැන් මේ කරන්නේ. ඉතින් රෙදි සෝද ගන්න වැඩේදිත් මම ඔයාලට පුංචි ටිප් එකක් කියන්නම්. මේ විදිහට අපි මැෂින් එකට අලුතින්ම ගෙනාපු ඇඳුම් දානකොට ඇත්තටම ඒවා ඉක්මනටම සවුත්තු වෙනවා. ඒක නිසා මම කරන විදිහට කරොත් ඔයාලට ඇඳුමේ අලුත්භාවය ටිකක් කල් වැඩිපුර රඳා පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔන්න ඒ වැඩේ ඉවර වෙලා මම මේ පොඩි පොඩි අස්කරන ටිකක් තිබ්බා. ඒ ටික කරගෙන දැන් ලෑස්ති වෙන්නේ අද තියෙන වැඩ මොනවද කියලා මම පොඩි to do list එකක් හදාගත්තා. ඊට පස්සේ මගේ ස්ක්‍රිප්ටිං කරන වැඩේ කරා. ඊට පස්සේ ඔයාලා දන්නවනේ දැන් මම වියදම් ලියනවා කියලා. ඉතින් ඒ පොතේ වැඩක් තියෙනවා. ඔන්න ඔය වගේ ටිකක් තමයි මේ උදේම මේ සමහර දවසට කලින් දවසේ ලියන්න බැරි වෙනවා වියදම් එහෙම කරපුවා. පහුවදා උදේටත් ඉතින් අපිට ඒව හොඳට මතක තියෙනවානේ. හරි ඔළුව නිදහස් වෙලාවක් නෙමෙයි උදේ කියන්නේ. ඉතින් ඒ වෙලාවට අරව අමතක වෙන්න කලින් ඔක්කොම ටික ලියා ගන්නවා. වෙනකොට අස්කරන අතු ගාන වැඩ ඔක්කොම ඉවර නිසා බුදුන් වඳින්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. අද අපිට යන්න තියෙනවා big girl party එකකට. ඒකට මම ලෑස්ති වෙන ගමන් තමයි ඉතින් මේ ඉන්නේ. ඉතින් බලන්නකෝ මගේ outfit එක හොඳයිද කියලා. මේක මම Romik page එකෙන් තමයි කරගත්තේ. මට ඕන ඩිසයින් එක දීලා ඉතින් අපිට ඕන විදිහටම මේ Romik page එකෙන් ඔයාලට ලස්සන ඇඳුම් අහගන්න පුළුවන්. ඔයාලත් මගේ ඒවට ආසයි නම් කියන්නකෝ. මගෙන් විස්තර අහන්න මම ඔයාලට කියන්නම්. ඉතින් ඔන්න දැන් ලෑස්ති වෙලා ඉවරයි. අපි කට්ටියම දැන් යන්න තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා එනකොට මම මෙතනින් කොච්චර නම් ගිහින් තිබුණත් මේ තැනට නම් ඇවිල්ලා නැහැ. ඈතින් පාර දිහෙන් මේක බලාගෙන ගියාට මම මෙතනට කවදාවත්ම ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් ඔන්න අපි අද එන ගමන් එතෙන්ට ආවා. බලන්නකො ලස්සන, හරිම ලස්සන වීව් එකක්. මෙතනට චුට්ටක් එහේ මම කට්ටිය නානවත් දැක්කා. මම දනන් හිටියේ නෑ මෙතනින් නානා කියලා. ඉතින් අපිට නම් ගොඩක් වෙලා මෙතන ඉන්න බැරි වුණා. පොඩි පින්නක් ආවා. ඒ නිසා අපි ඉක්මනටම ආවා. ඉතින් මේ පහුවෙනිදා පහුවෙනිනත් ගමන් යන තමයි මේ ලෑස්ති. ඉතින් රිකිල්ල ගස්කඩ ටවුන් එකට යන්න ඕනි වැඩ වගේක් තියෙන නිසා. ඉතින් මම දැන් මේ ඉක්මනට යනවා. පයින් යන්න හදන්නේ මොකද මේ ළඟත් පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටිකත් ඉවර වෙලා ඉතින් එන්නකො මාත් එක්ක යන්න. ඉතින් තිබ්බ වැඩ ටිකක් ඉවර වුණා. ඊට පස්සේ දැන් මේ ෆුඩ් සිටි එකට යනවා පොඩි බඩ වගේක් ගන්න. ඊට පස්සේ ඉතින් කොහොමත් එළියට බැස්සොත් පොඩි බඩගින්නක් එන එක නම් නවත්ත ගන්න බැහැනේ අපිට. ඒක නිසා ඔන්න ආවා. මේක ලියොන්ස් කැෆේ එක. මේකේ අද තිබුණා පිට්සා ඊට පස්සේ සබ්මැරින් ඒ වගේ ඒවා ඉතින් අපි ආසයිනේ. ඉතින් ඔන්න මම ඒකෙන් ඒවා කාලා තිබුණේ නැති නිසා රස බලන්න ගත්තා. ඇත්තටම හොඳටම තිබ්බා. හරිම රසට කෑම තිබ්බා. ඔයාලත් මේ පැත්තේ ආවොත් try කරලා බලන්න.
පස්සේ එළියට එනකොට අපි දැක්කා ඒ දවසේ මෙහෙ ලොකු පොලක් තියෙනවා. මම දැනගෙන හිටියා මේ පොලක් තියෙනවා කියලා. ඒ වුණාට මම ගිහිල්ලා තිබුණ නැහැ. ඒක නිසා මට ආසෙ හිතුණා බලන්න. මේ මොකද මේ වගේ තැන්වල තියෙනවන වෙලාවකට අපි නිතර මේ හම්බ වෙන්නේ නැති කෑම වර්ග, එළවලු වර්ග. ඉතින් ඒක නිසා ඒ පැත්තේ ගියා. ඇත්තට මේ පොළ හරිම හොඳයි. ඒකේ ගොඩක් දේවල් තියෙනවා ගන්න. අනික එතන හොඳට පිරිසිදුවටත් තියෙනවා. හොඳයි. ඉතින් පොළ වටේ ට්‍රවුමක් දාලා චුටි චුටි බඩු ටිකකුත් අරගෙන ඊට පස්සේ අපි යමු ආපහු ගෙදර. ඉතින් ඊට පස්සේ මේ හවස් වෙලා මට පොඩි දෙයක් කන්න හිතුණා. ඉතින් එන්නකෝ යන්න මාත් එක්ක. බලන්නකෝනේ ඩයට් කරන්නම් කියලා හිටියට මොනවා හරි මතක් වෙනවා. ගියේ නම් ඇත්තටම ආප්ප කන්න හැබැයි ඉවර වෙලා. ඊට පස්සේ ඉතින් කොත්තුවක් කාලා ගෙදර ආවා. ඉතින් ඔහොම තමයි මගේ මේ දවස් දෙක ගෙවුනේ. ඉතින් ඔයාලා මගෙන් බලාපොරොත්තු වෙන මොන හරි වීඩියෝස් තියනවා නම් කරන්න ඕනි vlogs තියනවා නම් මට කියන්න මම ඒව කරන්නම්. ඉතින් අදට ගිහිල්ලා එන්නම්.